සුබම සුබ උදෑසනක්. අද අපි අලුත්ම වැඩසටහනකට තමයි සම්බන්ධ වෙන්නේ. ට්‍රැක්ටරෙන් තමයි කරන්නේ. මම අක්කර එකමාරක් විතර කුඹුරු අස්සක් දෙනවා. මෙන්න මේ විදිහට මඩ ගොඩේ බහගෙන තමයි මම යන්නේ. මොකටද බැස්ම? මොඩෙන්න බෑ. අනිහත් මඩේ දාන හිසක් මඩේ. ඔය. දාන හිස ගාවට නිකන් මඩ වතුර. මේ අමාරුවෙන් තමයි ප්‍රෝග්‍රෑම් එක කරන්නේ. හැම දෙනාගේ විල් නම් මම මේක බලන්න. ඒ ගොවි මහතුරු කොච්චර දුක් විඳිනවද? අපිට හාල් ටිකක් දෙන්න, අපිට පතක් දෙන්න. ඕක තමයි යථාර්ථය. මේ ගොවි මහතුරු අපිට බත සපයන හැටි පිළිබඳව තමයි මම මේ විස්තර කරන්න හදන්නේ. ඉතින් මේ පසුපසින් පෙනෙන්නේ ඔහුගේ කුඹුරු යාය සහ අනිකුත් භෝග වගා කරපු ප්‍රදේශේ අපි ඔහා යමු වෙලා ඔහා සාකච්ඡා කරා. ඔහු තනියම කරන්නේ බොහොම ආදර්ශමත් විදිහට මේ ගොවි මහතා වැඩ කටයුතු කරනවා. ඒක නිසා ඔහුට නිරෝගී සුවය ලැබේවා. ඔහුට බොහොම ශක්තිය ලැබේවා ඉදිරියට වැඩ කටයුතු කරන්න කියලා ප්‍රාර්ථනා කරමින් අපි වැඩසටහන මෙතන ඉඳලා ආරම්භමු. වප්මකුලක් පෙර රජ කාලේ ඉඳලා තමයි මේ වප්මකුල් පැවතුනේ. මේක තමයි මේ කුඹුරු යායේ අස්වැන්න නෙලාගෙන ඉවර වෙලා මේ යල් කන්නේ අස්වැන්නෙන් පස්සේ මාස් කන්නේ මේ කුඹුරු අස්සබ්දන්න තමයි හදන්නේ. අද තමයි හාපුරා කියලා සුබ නැකතට මේ ගොවි මහතුරු වැඩ පටන් ගන්න හදන්නේ. දැන් උදේ පාන්දරම වැඩ පටන් අරගෙන අපි මේ දර්ශන පොඩ්ඩක් බලමු. මේ ගොවි මහතුරු කොහොමද කරන්නේ? මේකේ විශේෂත්වයක් තියෙනවා. මේක වැහි ජලය මේ රජරට නෙමෙයි, මේ මහවැලි ජලයෙන් නෙමෙයි මේ කරන්නේ. මේ බස්නාහිර පළාතේ වැහි ජලයෙන් තමයි මේ කුඹුරු සියල්ලම වපුරන්නේ. මේක හොඳට පැහෙන කුඹුරු යායක්. අනිත් විශේෂත්වය තමයි මේ ගොවි මහතුරු තනියම තමයි මේ කුඹුරු තමුන්ගේ කුඹුර වපුරන්නේ සහ නඩත්තු කරන්නේ. ඉතින් අද වප්මකුල් දවසේ මේ එක එක්කෙනා තමුන්ගේ කුඹුරු යාය හාන හැටි අස්සද්දන හැටි තමයි මේ දැන් අපිට බලන්න පුළුවන් වෙන්නේ. මේ තමයි අපේ එක ගොවි මහතෙක්. එතුමා තමයි ඉනකසිරි පෙරේරා මහතා. එතුමා තනියම තමයි මේ කුඹුරු යාය අස්සද්දන්නේ. ඒ කියන්නේ මේ උදවියට හැම කෙනෙකුටම තියෙනවා සමුන්ට අවශ්‍ය කරන උපකරණ. ඒ කියන්නේ ගොවි උපකරණ. බලන්න ඔයාගේ තනියට නිකන් අර ඔක්කොම ඇවිල්ලා ඉන්නවා වගේ තමයි තනියට පේන්නේ. ඒගොල්ලන්ට සහායක් නැහැ කියලා මට හිතෙනවා මේ වෙලාවේ. මොකද ඒකත් හොඳ දර්ශනයක් නේ. මේ අනෙක් කොටස අද කුඹුරු යායම වගේ වැඩ කරන තමයි මම හිතන්නේ ලෑස්ති වෙලා ඉන්නේ සුබ නැකතින්. මේ මහත්යාලත් මේ හැම දෙයක්ම තියෙනවා. අර ඈතින් ඉන්නේ එතුමාගේ පියා. මම හිතන්නේ එතුමාට අවුරුදු 86ක් විතර වෙනවා ඇති. එතුමා තමයි නිතරම මේ කුඹුරේ ඉන්නේ. දවල් 10ට බැලුවත් 11ට බැලුවත් 12ට බැලුවත් තමුගේ කුඹුරේ තමුගේ ගොවි පොලේ වැඩ කටයුතු කරනවා අපිට බලා ගන්න පුළුවන්. බලන්න ඒක අපි හැමෝටම ආදර්ශයක්. වයසට ගියයි කියලා නැහැ. අතපය හයිය නැහැ කියලා නැහැ. තමුගේ ධෛර්යයෙන් තමුගේ වැඩ කටයුතු කර ගන්නවා. ඒක අපි හැම කෙනෙකුටම ලොකුම ආදර්ශයට ගන්න පුළුවන් දෙයක්. මම හිතන්නේ හැමෝම මේ විදිහට හිතනවා නම් අපේ රට අරුසාර වේවි. අනිත් එක මේක මම ඉස්සලා සඳහන් කරුවා මහවැලි ජලය. එහෙම නැත්නම් රජ රට නෙවෙයි. මේ බස්නාහිර පළාතේ වැහි ජලයෙන් තමයි මේ කුඹුරු සියල්ලම හොඳට පැහෙනවා. අනිත් එක වැදගත්කම තමයි මේ මහත්තුරුන්ගේ මේ ගොවි මහත්තුරුන්ගේ උත්සාහය. දැන් මාත් එක්ක මේ මොහොතේ සම්බන්ධ වෙනවා. මේ ළඟ ඉන්න ගොවි මහත්තයා, ඉලකසිරි පෙරේරා මහත්තයා. අපි එතුමාගෙන් අහමු මේ කුඹුරේ විස්තර. මේ තනියමද වැඩ කරන්නේ? ඒ ආදී වශයෙන් සහ මේකේ අස්වැන්න කොහොමද හම්බෙන්නේ? ඒකට මේකට හම්බෙන්නේ ජලය කොහෙන්ද? ඒ විස්තර ටික. දැන් අපි මහකන්නේ
2025 මහා කන්නේට තමයි අද මේ අද ඉස්සෙල්ලා කුඹුරු හානවා. ආපුරා කියලා අද තමයි පටන් ගත්තේ. ඔව් අද තමයි ඉස්සෙල්ලා පටන් ගත්තේ. ඔව්. කොන එක තින් තමයි වැඩේ පටන් ගන්න. ඔව් ඔව් ඔව්. ඒවා රාහු කාලේ බලලා ඉන්නේ තමයි අපි ඉතින් තව ඉතින් වපුරන්න දවස් මාසයක් විතර තියෙනවා. ඊට ඉස්සෙල්ලා මූලික පළවෙනි සීසෑම තමයි කරන්නේ මේ ට්‍රැක්ටරෙන් තමයි කරන්නේ. මම අක්කර එකමාරක් විතර කුඹුරු අස්වද්දනවා. ඔව්. අපි මේවට මේ තෙල් බෙහෙත් දැන් අවුරුදු 6ක 8ක 9ක වගේ ඉඳලා කිසිම තෙල් බෙහෙතක් ගහන්නේ නැහැ. මොකද තෙල් බෙහෙත් ගැව්වාම පස්සේ තියෙන ස්වභාවික සාරවත් ගතිය නැති වෙලා ලෙඩට ඔරොත්තු දීමේ ඇතිගත් මේක නැති වෙනවා. ඔව්. අපි දැන් ඒක අත්දැකීමෙන් ලබලා තියෙන්නේ. ඔව්. ඒ නිසා අපි දැන් තෙල් බෙහෙත් කිසිම දෙයක් ගහන්නේ නැහැ. ඒ වුණාට තෙල් බෙහෙත් ගහලා කරනවට වැඩිය ලෙඩ රෝගත් අඩුයි අස්වැන්නත් වැඩි අපිට වියදමත් අඩුයි. මේක තමයි ඔබතුමාගේ වාහනේ නේද? ඔව් මේ මම 175 මේක තමයි දැන් අවුරුදු 10ක 15ක ඉඳලා මේ සීසෑම් කරන්නේ. මේක තමයි සහායට ඉන්නේ නේද? ඔව් ඔව්. ඉස්සෙල්ලා නම් ඉතින් අපි ගවයන්ගෙන් තමයි මේවා කරේ. දැන් ඉතින් තාක්ෂණයත් එක්ක මූ වෙලා මේ ට්‍රැක්ටරෙන් තමයි දැන් කරන්නේ. ඔය එතකොට ඔබතුමාගේ සහායට ඉන්නවා අද නර කොක්කුත් ඇවිල්ලා ඉන්නවනේ. ඔව් එයාලා පරිසරය අපිට මවලා දීලා තියෙන්නේ. ඉස්සෙල්ලා නම් කොක්කු එන්නේ නැහැ මේ තෙල් ගහනකොට. දැන් නම් හරිම ලස්සනයි අපිට ආසයි මේ කොක්කු වෙනවා දැක්කහම. ඔව් ඒගොල්ලන්ගේ මේ ඊකරු දර්ශනයක් නේ තියෙන්නේ නේද? ඔව් ඔව් ඔව්. මේ අපි දැන් තෙල් ගහන්න නැති එකේ මෙව එකක් තමයි ඒක. පරිසරයත් ලස්සනයි. පරිසරය හොඳට තියෙනවා. ඒක ප්‍රතිඵලයක් තමයි මේ නේද? ස්වභාවිකව ඒවා කරන එක තමයි හොඳම ක්‍රමය. ඒකට මේ අනිත් එක මේ හැම වැඩක්ම කරන සුබ නැකතකට ඒක දින වකවානු බලලා තමයි අපි කරන්නේ. ඒක අපේ පරණ චාරිත්‍රනේ නේද? ඔව් ඒක තමයි ක්‍රමය. ඔව් ඒක නිසා මම ඔබතුමාට සුබ පතනවා. මේ සැරේත් හොඳ අත්සන්නක් ලැබෙන්න කියලා ඊ සැරේ වගේ මම ප්‍රාර්ථනා කරනවා. ඒක තමයි මගේ හදවතේම තියෙන ප්‍රාර්ථනය. කාගෙත් ප්‍රාර්ථනා වෙන්න ඕනේ ඒක තමයි නේ. එතකොට තමයි අපිට හරියන්නේ රටට හරියන්නේ. නිසා බොහොම හොඳයි. බොහොම ස්තුතියි. ඔබතුමාගේ වැඩ කටයුතු සාර්ථක වේවා කියලා. හයි බෝන් කියලා මම ප්‍රාර්ථනා කරනවා. මේ තමයි තිලකසිරි මහත්තයා තනියෙන් ඔක්කොම වපුරනවා කිව්වේ. ඔය ඉතින් තනියෙන් තමයි කුඹුරේ මඩ මේවා කරලා ඇලවල් කපලා තනියෙන් වැඩ කරන්නේ. අර ටික ඔක්කොම වපුරලා තියෙන්නේ. මේක ඊයේ නම් වතුර පිරලා දුන්නා අද වතුර බැහැලා ගිහිල්ලා මේකේ වැට් ටිකක් කරගන්න පාසු වේවි අද වතුර නෑ ලේසි නේ වතුර බැහැලා තියෙනවා. වතුර බැහැලා ගිය නිසා දැන් මේක විතර නේද ආයිතුනේ තව තියෙනවද අර ඉතුරුලා නෑ මේ මේලියක්ද විතරයිද මේක විතරයි නේ මේක අර සූදුරු සම්බා වෙන වර්ගයක් වතුර. ඔව් අර ටික පහක් එක බාල අර ටික යට වුණා කියලා මොකුත් වෙන්නේ නෑනේ හරියාවේ නේ නෑ මොකවත් වෙන්නේ නෑ. ඔය බලමු ගොයම් පැලවුණාමත් නේ. හොඳට මඩ හදලා වපුරුවාම එහෙම නරක් වෙන්නේ නෑ. ඔව් ඒක තමයි නේ. හරි. ඇඳලා කළා තමයි මේ ටිකේ ඉන්නවන්නේ. ඇඳලා කළා ඊටිසෝ ගාතාව කියලා සබ්බ පාපාසා කරන ගාතාව කියලා තමයි වී ටික ගහන්නේ. ඔන්න ඔය විදිය තමයි මට කරගත්ත කුඹුරේ. දැන් අපි කියන්නේ අපි මේක සිංහල භාෂාවෙන් කියන වී හිනෝ. ඒක තමයි මේ සිද්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි මේ කුඹුරේ ආයේ හොඳට බැහැෙන හැටි බලමු. ආයි පස්සේ වීඩියෝ එකකින් මේක එක දිගට යනවනේ වීඩියෝ එක. ගොවියා දෙවියාය කියලා වැඩසටහනක් තිබුණා. මතක ඇති අපිට. ඒ කියන්නේ ගොවියා ඒ තරම්ම ප්‍රයෝජනවත් වෙන අපිට ගොවියා තමයි අපිට බත සපයන්නේ. ඒක නිසා මේ අද මේ ගොවි මහත්තුරු අපිට බත සපයන හැටි පිළිබඳ තමයි මම මේ විස්තර කරන්න හදන්නේ. මේ සමහර දෙනෙක් අපේ ඔය තරුණ උද්දු කියන දන්නේ නැතුව ඇති මේ බතක් නැත්නම් අපිට අවශ්‍ය බත් පිඟානක් හම්බෙන්නේ කොහොමද? ඉස්සර නම් තුන් වේලටම අපි කට්ටිය බත් තමයි කෑවේ. දැන් තමයි වෙන වෙන දේවල් හදාගන්නේ ආහාරය සඳහා. ඉතින් මේ ගොවි මහතෙක් මට හම්බ වුණා. ඔහු අක්කර 2ක පමණ භූමි ප්‍රමාණයක් තනියෙන් තමයි වගා කරන්නේ. අක්කර 1.5ක විතර කුඹුරියාය.
පස්සේ තව අක්කර භාගයක විතර ඔහුගේ තියෙන ගොඩ මඩ ගොවිතැන් දෙකම කරන නිසා අක්කර භාගයක විතර ගොඩ වගාවක් කරනවා මේ පළතුරු අල වර්ග ඒ වගේ ಜಾති. ඉතින් ඒ ගොවි මහත්තයාගේ විශේෂත්වය තමයි ඔහු තනියම තමයි මේ සියලුම කටයුතු කරන්නේ. කුඹුර වපුරන තනියම අක්කර එකමාරක් විතර කුඹුරක්. ඒ වගේම අනිකුත් වැඩසටහනත් ඔහු තනියම කරන්නේ. ඉතින් ඒක නිසා ඔහු ඊටාම ධෛර්ය සම්පන්න ගොවි මහත්තයෙක් අපි ආදර්ශයට ගත යුතුයි. ඔහුගේ වයස අවුරුදු 60කටත් වැඩි. ඉතින් ඒ නිසා මම මේ ගොවි මහත්තයාට කරන යුතුයකමක් විදිහට මේ වැඩසටහන ඉදිරිපත් කරන්න තීරණය කෙරුවා. අවුරුදු 60කට වැඩි ගොවි මහත්තයෙක් අක්කර 2ක පමණ භූමියක වගා කරනවා තනියම. ආයුබෝවන් නැවත හමු වෙනතුරු මම දිසා